ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ. අයියා. මල්ලි කොහෙන්ටද? යන්න ඕනි තැනේ නම දන්නේ නෑ. හැබැයි පාර නම් දන්නවා. පාර දන්නවනේ. මං ගිහින් දන්න අයියා. නගින්න. යන්කෝ. ඔතනින් දකුණට යන්න. හරි මල්ලි. ඔතනින් දකුණට අයියා. හරි. හෙලෝ. මචං මේ කිරුලයා ගෙදරට යන්න කොහෙන්ද බං? ඔබ කොහෙද ඉන්නේ? ඔතනින් මමටයි. අඩාම විල්සන් ඩෑස් ග්‍රවුන්ඩ් එක ළඟ ඉන්නේ බං. කෙලින්ම යන්න. හරි බං හරි. ඔව් පස්සේ. අඩා මේ වමට පාරකුත් තියෙනවා දකුණට පාරකුත් තියෙනවා. කොහෙටද බං? ඔතනින් දකුණට. අයියා කොහෙද යන්නේ? ඔයානේ දකුණට කිව්වේ. වමටද? වමටද? නෑ දකුණට. දැන් දකුණට නෙමෙයි නෑ අයියා. ඔයා වමට යන්න. දකුණට ඵලයන්. යු කම්පියුටර් ගන්න එපා බං. මේ මෙතන කිම්මන් හන්දියක් තියෙනවා. ඉතින් කොහෙටද බං? ඔතනින් වමට. වමට. හරි. වමට දැම්ම බං. වමට නෙවෙයි. මොනවාද මල්ලි කියන්නේ? දැන් වමට දාන්න කිව්වේ. අයියා වමට. වමටද බං? වමට දාන්න එපා බෝල. අයියෝ මොනවාද මල්ලි ටකපන්නන්නේ? සෝරි අයියා කෝල් එකේ හිටියේ. ඔබ වමට දාන්න එපා කෙලින් ඵල. වමට දාන්න. නෑ වමට නෙවෙයි. දකුණට නෙවෙයි. ඔයා දකුණට දාන්න. අයියා වමට නෙවෙයි දකුණට. ඔබට නෙවෙයි බං. වමට දාන්න. හරිතනට ආවද? දැන් නම් කොහොමද හරිමතන නෙවෙයි. ඉස්පිරිතාලේ තමයි දැන් යන්න ඕන හරිමතන. මාත් එතනට යනකම එතනදී හම්බෙමු. අයියේ මේ 8 වෙනිදා මගේ අලුත් ෂොප් එක ඕපන් කරනවා. අනිවාර්යෙන් එන්න ඕන හොඳේ. මොකද්ද මල්ලි ෂොප් එක? ටෝ ෂොප් එකක්. මල්ලි මෙන්න වැන්දා මාව අතරපන්. මොකෝ බං තුවාල වෙලා? මේ මං උදේ එද්දී අනේ මට බෑ අනේ අයියේ මගේ බෑග් එක උස්සලා අරගොල්ල මගේ බෑග් එක උස්සලා අඩේ ඉන්න මං නංගි බෑග් එක අනේ අයියේ ගොඩාක් ස්තුතියි ඔයා කරපු වැඩේට මේකේ ගොඩාක් වටින දේවල් අයියා තියෙන්නේ මේ කරපු උදව්ව වෙනුවෙන් මං ඔයාට මගේ හදවත උනක් දෙනවා ඉතින් වදවතල්ලා බැලුවා ඉස්පිරිතාලේ මුං ගිහින් මේ අර මංගල නේද? මොකද මේ ලේ පෙරාගෙන? කෙල්ලෙක්ගේ හදවතක් අල්ලන්න ගිහිල්ලා. පිස්සු ගොනා. ඒ කොහොමද හදවත අල්ලලා තියෙන්නේ? මෙන්න මෙහෙම. අයියෝ. අම්මෝ. බලවැරියෝ. අයියේ. එහෙනම් අනිවාර්යෙන් මගේ ඕපනින් එකට එන්න ඕන හොඳේ. පොඩි තියන්න රාජවතට මග.